පසුගියදා ලෝකය තුළ ඉමහත් ආන්දෝලනයක ලක් වූ පුවතක් වූයේ මියගිය ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටයින්ගේ ලිපිගොනු වගයක් සම්බන්ධ පුවතයි. එම ලිපිය අනුව මෙම පුද්ගලයා ලෝකයේ ප්‍රබල නායකයින් සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයෙක් බව හෙළිවී තිබෙනවා. එම පුද්ගලයා ඇමරිකානු වාණිජ ලෝකයේ ඉතා ඉහළ ස්ථානයකට ගිය පුද්ගලයෙක්. මොහු විසින් බාලවයස්කාර දැරියන් හා කාන්තාවන් ලිංගික අපයෝජන කටයුතු සඳහා ප්‍රබල පුද්ගලයින්ට ලබා දී තිබෙනවා. අදාළ පුද්ගලයින් අතර ජනාධිපතිවරුන්, ආයෝජකයින්, රජපෙළපතට අයත් නායකයින්, ධනවතුන් ඇතුළත් වී තිබෙනවා. එම නායකයින් සමග කළ ඊමේල් පණිවිඩ හා අනෙකුත් ලියකියවිලි රැසක් ඇතුළත් වී තිබෙනවා. ප්‍රබල පුද්ගලයින්ගේ බලය හරහා ඔහුට විරුද්ධව පැවති නඩුවලින් ඔහු බේරී ඇතැයි වාර්තා වෙනවා. එම ලිංගික කටයුතු සඳහා කාන්තාවන් හා බාල වයස්කරුවන් සපයා පසුව එම පුද්ගලයින්ව මොහු විසින් බ්ලැක්මේල් කරමින් ඔහුගේ නඩුවලින් බේරීමට යොදාගෙන තිබෙනවා. 2019 වසරේදී මොහු සිරමැදිරියක් තුළ මියගොස් සිටියදී හමු වී තිබෙනවා. මියගොස් වසර ගණනාවකට පසුවයි මොහුගේ මෙම ලිපිගොනු මේ දිනවල නැවතත් කරලියට පැමිණ ඇත්තේ. මෑතකදී වාර්තා වී ඇත්තේ ඔහුගේ ලිපිගොනුවල ශ්‍රී ලංකාවේ නමත් සඳහන් වී ඇති බවයි. මෙවැනි කාලීන සිදුවීම් ගැන පුවත් දැනගන්න මේ වීඩියෝ එක ලයික් කරන්න. මේ සිද්ධිය ගැන ඔබගේ මතය පහලින් කමෙන්ට් කරන්න. අපේ YouTube channel එක subscribe කරගන්න. Facebook page එක follow කරන්න. ක්‍රිප්ටෝ ට්‍රේඩින් මුලින්ම ඉගෙනගෙන සල්ලි හොයන්න ඔයත් කැමතිද? එහෙනම් 077 820 533 4 අංකයට WhatsApp message එකක් දාන්න.